Hello guys, welcome to NS Diary. සුබ දවසක් ඔයාලා හැමෝටම. දැන් වෙලාව උදේ පාන්දර 6ට විතර ඇති. අපි මේ හදන්නේ අපේ කට්ටියත් එක්ක කතරගම යන්න. වාහනේට බඩු ඔක්කොම පැක් කරගෙන අපි මේ හදන්නේ ගමන පිටත් වෙන්න. එහෙනම් අපි බලමු අපේ කතරගම ගමන අතරතුරේ මොනවද වෙන්නේ කියලා. ඒක මම වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. මේ තියෙන්නේ අපේ පළවෙනි නැවතුම. අපි උදේට කන්න නැවතුවේ උණ වටුන බීච් එකේ. ඇත්තටම මෙතන හරිම ලස්සන තැනක්. ලංකාවේ අය වගේම foreigners-ලත් ගොඩක් කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා හිටියා. මේ ඉන්නේ අපේ අය. ඔන්න ඊට පස්සේ අපි ගියේ මාතර වෙහෙරහෙන පූර්වාරාම රජමහා විහාරයට. පන්සල ඇතුළට එන්න කලින් පල්ලෙහා තිබු මල් කඩයකින් නෙළුම් මල් විටකුත් අරගෙන එන්න අමතක කරේ නෑ. පන්සලට ඇතුල් වෙනවත් එක්කම තියෙන කඩේ ගාවෙන් අපිට අපේ සෙරෙප්පු තියලා යන්න පුළුවන්. ඒ ගමම අපේ අම්මා එතනින් එළඟ තෙල් පහනක් ගත්තා පූජා කරන්න. පිටින් ගන්නේ නැති. මෙතන තියෙන ටැප් එකෙන් අපිට අපේ මල් වලට පැන් ගන්න පුළුවන්. අර එනවා හන්දම. ඕ අපච්චි අර එන්නේ. අපච්චි. අර වැද්ද. කවුද? ඔගේ අම්මට අපි අල්ලගන්න කියලා. තාත්තා. ඒක වැඩි කරන්නේ. අර මම දන්න තරමෙන් බුදුරජාණන් වහන්සේගේ සිරස ගාවටම ගිහිල්ලා වැඳ පුතා ගන්න පුළුවන් එකම විහාරස්ථානය වෙහෙරහෙන විහාරස්ථානය. මම නොදන්න තැන් තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම දන්න තරමින් එහෙම වැඳ පුතා ගන්න පුළුවන් එකම පන්සල තමයි මේ වෙහෙරහෙන පුදබිම. මේ තියෙන කතරගම දේවාලය. අර තියෙන විෂ්ණු දේවාලය. අපි බුදුන් වැඳලා බෝධීන් වහන්සේ වැඳලා දැන් අපි මේ යන්න හදන්නේ වෙහෙරහෙන උමං විහාරය බලන්න. මෙතන තියෙන පඩිපෙළෙන් පල්ලෙහාට ගිහිල්ලා දකුණු අත පැත්තට හැරුණාට පස්සේ අපිට හම්බෙන උමං විහාරය. බිතු සිතුවම් 100,000 ගණක් තියෙන මේ උමං විහාරයේ හැම බිත්තියක් පාසාම සිතුවම් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිත කතා වස්තුව ගැන. ඒ වගේම 550 ජාතක කතා වස්තු ගැන. මේ වෙහෙරහෙන පුදබිමේ අතීතයේ මහරහතන් වහන්සේලා වැඩ සිටි බවක් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් මේ වෙහෙරහෙන විහාරස්ථානයේ තියෙන මේ පුදබිම ඝන කැලෑවක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ කැලෑව එලිපෙහෙලි කරලා තමයි අපි අද මේ වන්දනාමාන කරන වෙහෙරහෙන විහාරස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ.
සංගීත more ලස්සනයි අර වැඩි ටිකක් නැතුවද එච්චර දුර යන්නේ ඒකේ උඩ මොකක්ද ගොඩනැගිල්ලක් තිබුණා අර අතන අර ගොඩනැගිල්ලකුත් එක තියෙන්නේ ඉතින් අපි දවල්ට කන්න නැවැත්තුවා මේ පරිසරය නම් මාරම ලස්සනයි අය කියන්න වචන නැත්තරම් ආසත් කළු වේගෙන එනවා මට මේ ගමනේ ගොඩක් විස්තර ඔයාලත් එක්ක කතා කරන්න තියෙනවා. ඒත් වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා අද මම මෙතනින් නවතිනවා. එහෙනම් අපේ ගමනේ ඊතුරු කොටස මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකකින් ගේනවා. එහෙනම් අදට ගිහින් එන්න පරිස්සමින් ඉන්න. බයි.